hello welcome back to our holiday. ඔන්න ඉතින් vlog එකක් අරගෙන ආවා. දැන් මාස දෙකකට විතර කලින් අපි weekend එක out එකක් ගියා යාළුවොත් එක්ක. ඉතින් ඔක්ස්ෆර්ඩ් තමයි ආයෙත් ගියේ. මොකද අපි හැමෝටම එකට එකතු වෙන ළඟම city එක තමයි ඔක්ස්ෆර්ඩ්. අපිට පැයක වගේ දුරක් තියෙනවා. අනිත් අයටත් පැයක් වගේ. ඉතින් ඒ හින්දා හැමෝම එකට එකතු වෙලා ටිකක් කතා කරලා lunch එක අරගෙන city එක බලලා ඔන්න ඔය මේ ලස්සන මෙමරිස් ටිකක් එකතු කරගත්තා. අන්න ඒ vlog එක තමයි මේ කාලෙකින් අප්ලෝඩ් කරන්නේ. ඉතින් මං සාමාන්‍යයෙන් vlog එකක් ඉක්මනට අප්ලෝඩ් කරනවා. මට තියාගෙන ඉන්න බෑ. හැබැයි අපි ලංකාවට ගියා මේ ගමන ගිහින් ඇවිල්ලා සති 3ක් විතර. ඒතකොට ලංකාවට ගියාම ඉතින් ලංකාවේ කාලෙකින් ගිය නිසා ගෙදර අයත් එක්ක ඉන්න. එතකොට එළියට යන්න, යාළුවෝ හම්බෙන්න, නෑදෑයෝ හම්බෙන්න, තවත් ගොඩක් දේවල් ප්ලෑන් කරලා යන්නේ ලංකාවට යද්දි. ඉතින් ඒ නිසා මට වොයිස් කරන්න බැරුව ගියා. ආයි ලංකාවේ ඉඳන් ආවට පස්සේ මෙහි ලයිෆ් එකට මාරු වුණා. මෙහි ලයිෆ් එකට මාරු වුණාම වැඩට යනවා. ආයෙත් අර ලංකාවට ගිහින් ආපු නිසා හෝම් සික් අම්මා තාත්තා මතක් වෙනවා. පොඩි ළමයි දෙන්න මතක් වෙනවා. ඕවත් එක්ක ආයෙ බිසි වුණා. ඉතින් vlog එකක් කරන්න vlog එක හදන්න වොයිස් කරන්න ටයිම් එකක් හැදුනේ නැහැ. හැබැයි ඉතින් කොහොම හරි මේක අනිවාර්යෙන් අප්ලෝඩ් කරන්න ඕනේ. මොකද මේක ලස්සන මෙමරිස් තියෙනවා. ඒ නිසා ඔන්න ටයිම් එක chance එක හම්බුන වෙලාවේ වොයිස් කරා. හැබැයි ඒ වොයිස් කරන්න කලිනුත් ආයෙත් මිස් වුණා එකපාරක්. මොකද අපි දන්නවා ලංකාව අපි හිතපු නැති විදිහට ලොකු චැලෙන්ජින් ටයිම් එකක් එහෙම නැත්නම් හරිම අපහසු කාලයක් පසු කරා. ඉතින් අපි පිටරට ජීවත් වෙද්දී අපි ඒවා දකිද්දී අපිට හරිම කනගාටුයි. මොකද අපිට ඒගොල්ලෝ ළඟ ඉන්නත් බෑ. ඒ වෙන සිදුවීම් හරිම හිතන් නැති ලොකු සිදුවීම් රාශියක් වුණා. ඉතින් ලංකාවේ ඉන්නේ අපේ සහෝදරයෝ, අපේ යාළුවෝ, අපේ අම්මලා තාත්තලා සමහර වෙලාවට කනෙක්ෂන් තිබ්බේ නැහැ අපිටත් මෙහෙ ඉඳන් කතා කරන්න. ඉතින් මම දැක්ක සෝෂල් මීඩියා වල ගොඩක් අය දාලා තිබ්බා එක ස්ටෝරීස් ඒගොල්ලන්ගේ ගෙදර අය සම්බන්ධ කරගන්න විදියක් නැහැ. සමහර අය ඇත්තටම ට්‍රිප්ස් ගිහිල්ලා ඒගොල්ලෝ ගැන තොරතුරු නැහැ. ඉතින් මේවත් එක්ක ඒ දේවල් ඒ සිදුවීම් කිහිපයත් එක්කත් ඉතින් ඇත්තටම මයින්ඩ් එකක් තිබ්බේ නැහැ vlog එක හදන්න සහ ඒක වොයිස් කරන්න. ඉතින් දැන් අපේ රට ආයෙත් රීබිල්ඩ් වෙනවා කියලා ටිකක් සතුටුදායක දේවල් කිහිපයක් වෙන නිසා ඇත්තටම සතුටු වෙන්න බෑ තාමත්. නමුත් දැන් නුවරඑළිය එහෙම නැත්නම් කොත්මලේ සම්පූර්ණ ගම්මාන පිටින් විනාශ වෙලා වහලා තිබ්බ ගොඩාක් පැති ආයෙත් පාරවල් එහෙම ආයෙත් නැවත යථා තත්ත්වයට හදලා ඉතින් හරි ඉක්මනින් මේ දේවල් වුණා. ඒ අපේ රටේ තියෙන එකමුතුකම නිසා. ඉතින් ඒ සිදුවීම් වෙද්දී ඒච්චර ගම් වතුරක් ආවහම තමන්ගේ ජීවිතත් පරදුවට තියලා අභියෝගයට තියලා අනිත් අය බේරගන්න ගොඩාක් අය සටන් කරා. තමන්ගේ ජීවිතේ නැතුණා රණවිරයන්ගේ. ඉතින් ඒ වගේ එහෙම හරිම කනගාටුයි. හදවතේ ගැඹුරින්ම තනින් කනගාටුයි. ඒ සිදුවීම නැවත මතක් කරන්නත් මම කැමති නැහැ. මොකද ඒ අම්මලා තාත්තලාගේ කතා අහද්දී ඒගොල්ලන්ගේ ඒ සහෝදරයන්ගේ කතා අහද්දී ඇත්තටම අපේ අය නේද එහෙම වුණේ කියන එක හදවතට ළඟින්ම දැනෙනවා. ඉතින් කොහොම හරි අපි නැවතත් එකට නැගිටිමු. ඒ හැමෝම වෙනුවෙන් උදව් කරපු හැමෝටම මම දන්නා අපේ රට ජීවත් වෙන අයත් හැමෝම අනිත් අය වෙනුවෙන් යම් කිසි උදව්වක් කරා. හැමෝම උදව් කරා. ඉතින් ඒ අය හැමෝටමත් ස්තුතියි. අපේ රට වෙනුවෙන් එකට එකතු වෙලා දකුණේ අය, උත්තරේ අය, ගම්පහ, කොළඹ හැමෝම එකට එකතු වුණා ඒ වෙලාවේ. හැමෝම එකාට උදව් කරා. ඉතින් ඒක තමයි අපේ රට වාසනාවන්ත රටක් කියලා කියන්නේ එකට එකතු වෙනවා එකම අවකගේ දරුවෝ වගේ. හරීම ඒක ලොකු ශක්තියක් අපේ රටට තියෙන. ඉතින් ඒ නිසාම අපිට පුළුවන් ආයි එකට එකතු වෙලා නැගිටින්න. we rebuild, we rise, we stand together. අපිට පුළුවන් ඒ දේ කරන්න. ඉතින් මේ වෙලාවේ හැමෝම අනිවාර්යෙන් මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ පරිසරය අපිට අපේ ලංකාවට ගොඩක් දේවල් දීලා තියෙන. අපේ රටේ තියෙන nature එක හරිම ලස්සනයි. nature has given Sri Lanka everything. එහෙම තමයි මේ
ඇත්තටම හරිම ලස්සන රටක් අපේ රට. ඉතින් අපි හිතන්නේ නැතුව කරන සමහර සිදුවීම් නිසා අපි ගොඩනැගිලි හදනවා, අනවසර ඉදිකිරීම් කරනවා. ඒ දේවල් නිසා අපි හිතන්නේ මේ පරිසරයේ තියෙන සුන්දරත්වයට යම්කිසි හානියක් වෙනවා කියන එක. ඉතින් නැවතත් අපේ යුතුයකමක් විදිහට ඉතින් මම හිතනවා හැමෝම මතක් කරගත්තොත් හරි මේ සුන්දර පරිසරය අපි රැක ගන්න ඕනේ, ආරක්ෂා කර ගන්න ඕනේ කියන එක. අපි මේ ඔක්ස්ෆර්ඩ් ගියේ දෙවනි පාර. ඔක්ස්ෆර්ඩ් හරි ලස්සන සිටි එකක්. හැබැයි අපි කලින් ඔක්ස්ෆර්ඩ් ගියාම සිටි එක විතරයි දැක්කේ. ගොඩක් මේ වගේ තැනකින් ඇවිදගෙන ගියේ නැහැ. හැබැයි දැන් අපි යන්නේ මේ ඕටම් එක, එහෙම නැත්නම් සරත් කාලය නිසා පරිසරය සෑහෙන්න වෙනස් වෙනවා සහ වෙනස් ක්‍රමයෙන් පවතිනවා. කොළ පාට, ගස් අන්වල තියෙන කොළ ඔක්කොම රතු, කහ, එහෙම නැත්නම් තැඹිලි වගේ වෙනස් පාට ගොඩකට වෙනස් වෙනවා. ඒ විතරක් නෙමෙයි, ගොඩක් වෙලාවට වැස්ස වැඩි සහ දවසේ ඩේ ටයිම් එක අඩු වෙලා රාත්‍රී කාලයේ වැඩි වෙනවා. ඉතින් මෙන්න මේ වෙනස් වීම එක තමයි ඕටම් එක පටන් ගන්නෙ. ඕටම් එකකින් පස්සේ තමයි වින්ටර් සීසන් එක එන්නේ. ඉතින් එතකොට නම් හරියම සීතලයි. ඕටම් එකේ ගොඩක් සීත නැහැ. හැබැයි ටිකක් වැසි ගතිය වැඩිපුර තියෙනවා. ඉතින් දැන් අපි ඇවිත් ඉන්නේ ඔක්ස්ෆර්ඩ් වල මේ ආවේ නැෂනල් මියුසියම් එකට. ඉතින් මෙතන තමයි අපිට යාළුවෝ ටිකක් හම්බෙන්නේ. මේ මියුසියම් එක ගොඩක් විශාලයි. දවසින් බලන්න බෑ ඔක්කොම. හැබැයි ගොඩක් ඉන්ෆර්මේෂන් තියෙනවා. ගොඩක් දේවල් බලන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලොත් මේ වීඩියෝ එකේ මෙතන ඉඳන් අපිත් එක්ක එන්න යන්න මියුසියම් එක බලන්න. ඉතින් අපේ vlog පළවෙනියට බලන කෙනෙක් නම් අපේ channel එක පළවෙනියට බලන කෙනෙක් නම් අපේ channel එකේ අපි ලංකාවේ අපි දැනට ඉන්නේ එංගලන්තේ නිසා එංගලන්තේ අපි මේ වගේ එළියට යන වීඩියෝස් අපි කරන දේවල් ෂෙයා කරලා තියෙනවා. ඉතින් අපිට කැමති නම් අපිව අනිවාර්යෙන් subscribe කරලා අපේ family එකට එකතු වෙලා අපිත් එක්ක ඇවිදින්න යන්න එන්න කියලා මම හැමෝටම මේ ආරාධනා කරනවා. ඉතින් එහෙනම් ඔයගොල්ලොත් අපිත් එක්ක යමු මේ මියුසියම් එක බලන්න. බලන්න එපා. වන්ට යන්න. නොමි. හරි. අද යන්න. water level එක. කොළඹ water. අන්න අපුණාට කියන්න ජයනේ කියන මොනවාරි කියන්න බලන්න. සමාන මියුසියම් එකක් වෙන්න. ඉතින් මගේ channel එකේ මේ vlog එක තියෙනවා වගේම මෙන්න මෙයාගේ channel එකකුත් තියෙනවා. එයාගේ channel එකේ මේ vlog එක තියෙනවා.
ඉතින් මගේ channel එකේ ඉන්න හැමෝටම invite කරනවා මගේ යාළුවාගේ channel එකටත් ගිහින් මම ඒකේ link එක දාන්නම් එයාව subscribe කරන්න කියලා. ඉතින් ඔන්න ඔය දේවල් අපි හැමෝම හැම පැත්තෙම වීඩියෝ කර ඔන්න ඔය වීඩියෝ clips අරගත්ත අපේ vlogs වලට එකතු කරගන්න. ඔහොම තමයි අපි මේ මියුසියම් එක බැලුවේ. ඉතින් මියුසියම් බලලා එළියට ඇවිත් අපි ස්නැක්ස් ගත්තා, පොඩක් chat එකක් දැම්මා. මියුසියම් එකේ දැක්ක දේවල්, ඒ දේවල් එතකොට ඊළඟට මොකද කරන්නේ, ඊළඟට කොහෙද යන්නේ, මේ දේවල් තමයි. Action. PT පෙන්න. මේ ප්‍රධාන නියම පෙන්න. ලිම් බලාගෙන යනවා හරි අහිංසක. දැන් ඔන්න ඉතින් අපි මෙහෙම ඇවිදගෙන යන්නේ. මේ හරිය කොලෙජස් තියෙනවා. මේ කොලෙජස් බලන්න තමයි මේ යන්නේ. ඉතින් අපිත් එක්ක යන්න. මේ අපේ channel එක මම ආයෙත් මතක් කරනවා. අපේ channel එක අනිවාර්යෙන් subscribe කරන්න. ඒ වගේම අපි ලංකාවට ගිය vlogs ටික ලංකාවේ අපි මොනවද කරේ? ඒ වගේම මේ අවුරුද්දේ මගේ ආසම vlog එක. මම මේ අවුරුද්දේ කරන ලස්සනම vlog එක ලංකාවට ගිහින් මම සෆාරි යන ගොඩක් ආසයි. ඉතින් අපි සෆාරි ගියා. ඉතින් ඒ vlog එක තමයි මම ආසම මේ අවුරුද්දේ කරපු vlog එක. ඒකත් ඉක්මනින්ම අප්ලෝඩ් කරනවා. ඉතින් ඒක බලන්න කැමති කෙනෙක් නම් අනිවාර්යෙන් අපිට subscribe කරලා තියාගන්න. එතකොට ඔයගලන්ට chance එකක් හම් වෙනවා. අපිත් එක්ක ඒ සෆාරි අත්දැකීමත් ගන්න. ආව හින කයිය කෙන්නේ අයියලා. ඔයාගේ හවුස් එක මොකද්ද? මම ගැමුණු. මහා ගැමුණු. ඔක්ස්ෆර්ඩ් සිටි එකත් සෑහෙන බලන්න දේවල් ගොඩක් තියෙන නගරයක්. ඉතින් අපි කලින් ඔක්ස්ෆර්ඩ් ආපු පාර මේ පැත්තට ආවේ නැහැ. ඉතින් මෙතන තවත් මියුසියම් එකක් තියෙනවා. අපේ අම්මත් බයයි. අපි ඉතින් ඊට කලින් තිරණය කළා කෑම කන්න යන්න ඕනේ කියලා. ඉතින් ලන්ච් එක ගන්න විශේෂ තැනකට ආවා. ඒක බුෆේ එකක්. මෙතන එක එක රටවල් වල කෑම තියෙනවා. වෙරයිටිස් ගොඩාක් තියෙනවා. බුෆේ එකක් නිසා අපිට ඇති වෙන්න බෙදාගෙන කෑම කන්න පුළුවන්. ඉතින් බුෆේ එකට ආවම බඩ පිරෙන්න කන්න ඕනනේ. ඉතින් මේ කට්ටියම ලෑස්ති වෙන්නේ බුෆේ එකට ආපු නිසා හොඳට කන්න. ඉතින් මෙන්න මේ වගේ රස කෑම තමයි එතන තිබ්බේ. දැන් වොයිස් කරද්දි දැන් තිබ්බනම් කන්න කියලා ආයෙත් හිතෙනවා. හරිම රසයි. ඉතින් කෑම කාලා කෙනෙක් කද්දි තව එක්කෙනෙක් වෙන වර්ගයක් කන්න. එතකොට එයා කියනවා මේක මාන රසයි කියලා. ඉතින් ඔන්න ඔහම තමයි අපි එක එක කෑම කෑවා. හැමෝම ඔක්කොම වගේ කෑවා. හැබැයි මම තමයි අඩුවෙන්ම කෑවේ. ටිකක් ප්ලේට්ස් දෙකක් විතරක් යද්දි මම ෆුල්. මට වඩා කන්න බෑ. අනිත් අය නම් මං හිතන්නේ ප්ලේට්ස් 6-7 කෑවා. එක එක කෑම වලින්. ඉතින් ඩෙසර්ට්ස් තිබ්බා. කෑම වලට. ඉතින් අපි කෑම කාලා එතන පැය 3ක් අපි ඉන්න පුළුවන්. ඉතින් මේ මధుරංග සුෂි කනවා හරි අමාරුවෙන්. හරි ෂෝක් ඉතින් ඔන්න ඔය එක්ස්පීරියන්ස් ගන්න තමයි යාළුවොත් එක්ක එකතු වෙලා ගියේ. මේක බලන්න එනවා වෙනම කට්ටිය. අද මේක
රාජර අත් දෙකේ කකුල් දෙකේ තියෙන්නේ. කකුල් පෙට්ටිය රූප නැහැ. රාජර රූපය තිබ්බ කකුල් පෙට්ටිය. තිබ්බ. තාම පාටයි නෙමෙයි රතු පාටයි පෙට්ටිය. පෙට්ටිය නැහැ නේ රූපක් නෙමෙයි. සිල්වර් කලර් නිල් පාට මෙහෙම නැද්ද නේ? ඔව්. ඔය දෙන්න එක රතු පාටයි තඹ පාටයි මේ සිල්වර් කලර් නැද්ද මෙහෙම නිකන් රවුමෝගේ නිල් පාට. ඉතින් ඔන්න ඔහොම තමයි අපි දවස ගත කළේ. ගොඩක් මියුසියම් බැලුවා. ඉතින් කලින් අපි ආපු වෙලාවේ මියුසියම් බැලුවේ නැහැ. හැබැයි මේක නියමයි. යාළුවොත් එක්ක මියුසියම් එකක් බලන්න ගියාම කතා කර කර ස්ටෝරිස් කිය hina වෙවි. හොඳයි. ඒක වෙනස් අත්දැකීමක්. ටයිම් පාස් වෙනවා තේරෙන්නේ නැහැ. නැත්තම් මියුසියම් එකක් බලන්න යන්න බෝරින් අර අපි දෙන විතරක් ගියා නම්. ඉතින් ඔන්න ඔහොම තමයි අපි දවස ගත කළේ. අපි හොඳට එන්ජොයි කළා. ඉතින් රස කෑම කෑවා. hina වුණා. දැන් ඔය අපි අපේ තියෙන ෆොටෝස් වීඩියෝ ෂෙයා කරගන්නවා. ෆෝන් එක ඉතින්, කබරක් අපේ vlog එකට කැමති නම් අපේ තව ඉස්සරහට එන vlogs බලන්න කැමති නම් අම්මාවයි රශිනිවයි අපි දෙන්නගෙන channel අනිවාර්යෙන් subscribe කරන්න. ඉතින් ආයෙත් ලස්සන vlog එකකින් ඉක්මනින් හම්බෙමු. Birthday to you. Happy birthday to you. Happy birthday. Dear Janay. Happy birthday to you. ඉතින් තවත් එක සතිය අන්තයක් ඔන්න ඔහොම තමයි ගෙවිලා ගියේ. ඉතින් ලංකාවේ ගීතයක් රස විඳින්න සින්දුවක් කියමින් අපි දෙන්න ඔන්න ආයෙත් ගෙදර යන ගමන් ඔක්ස්ෆර්ඩ් ඉඳන් ලන්ඩන් යන ගමන් ඉතින් හැමෝම පරිස්සමින් ඉන්න. ආයෙත් ලස්සන vlog එකකින් ඉක්මනින් හම්බ වෙමු.